2024 A level paper එකේ MCQ 46 වෙනි ප්‍රශ්නය සහ 47 වෙනි ප්‍රශ්නය තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රශ්න 46 සහ 47 පහත ABCD පරිපත සටහන මත පදනම් වේ. පුතේ ඔන්න ABCD කියලා පරිපතයක් තියෙනවා. ඒකේ ප්‍රතිරෝධ 3ක් තියෙනවා. 1.5 වෝල්ට් විද්‍යුත් ගාමක බලයක් තියෙන කෝෂ දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. පුතේ මේකේ බලන්න 46 වෙනි ප්‍රශ්නේ අහන්නේ A සහ B අතර විභවාන්තරය කොපමණද? එතන මේකේ A සහ B අතර විභවාන්තරය ගන්න ඕනේ. එතකොට මෙන්න මේ මෙතන තියෙන Aට පහලින් තියෙන සංදියේයි Bට පහලින් තියෙන සංදියේ අග්‍රාතර විභවාන්තරයත් ඒකම. ඊට පස්සේ CD අග්‍රාතර විභවාන්තරයත් ඒකම වෙන්න ඕනේ. ඇයි එකම මේ බලන්න එකම කොටසටනේ සම්බන්ධ වෙලා තියෙන්නේ. පුතේ මෙන්න මේ වගේ පරිපත සටහනක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. අපෙන් අහන්නේ 46 වෙනි ප්‍රශ්නේ AB අග්‍රාතර විභවාන්තරය. පුතේ මේ මම හිතන්න මෙන්න මෙයා හරහා යන ධාරාව I කියලා. මෙයා හරහා යන ධාරාව I කියලා ගන්න. ඒතර එහෙනම් මෙතනින් එන ධාරාවත් I. අපි හිතමු මෙන්න මේ කෝෂයේ ධනාග්‍රයෙන් මේ පැත්තට ධාරාවක් එනවා. ඒක I1. එහෙනම් මෙන්න මේ පැත්තෙන් එන ධාරාවයි මේ පැත්තෙන් එන ධාරාවයි එකතු වෙලා තමයි මෙහි I කියන ධාරාව හැදෙන්නේ. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ I ඍණ I1. I ඍණ I1 උයි I1 උයි ඇවිල්ලා එකතු වෙලා I කියන ධාරාව හැදිලා යනවා. ඒතකොට මෙතනිනුත් I එනවා. ආපහු මේ පැත්තට I1 යනවා. මේ පැත්තට යනවා I ඍණ I1. ඔය විදිහට. ඔන්න මං කර්චොෆ්ගේ පළවෙනි නියමය පාවිච්චි කරලා ධාරාව ලකුණු කරා. හරිද? ඊට පස්සේ මම මෙතෙන්ට අක්ෂර දෙකකුත් දාගත්තා මට පොඩ පැහැදිලි කිරීම කරන්න පහසු වෙන්න. උදේ මම මුලින්ම මෙන්න මෙතනින් පටන් අරන් E A B F A E ඔන්න ඔය පුඩුවට කර්චොෆ්ගේ දෙවෙනි නියමය දානවා. මොකටද? මම පටන් ගන්නම් E වලින් E A B F E ඔන්න ඕකට අපි දානවා කර්චොෆ්ගේ දෙවන නියමය. දෙවන නියමය කියන්නේ මොකද්ද? ඔන්න වගේ සංවෘත පුඩුවක අපි ওই විදිහට ගමන් කරද්දී හමු වෙන විද්‍යුත් ගාමක බලයන්ගේ වීජයික්‍ය විභව බැස්මන්ගේ වීජයික්‍යයට සමානයි. එහෙනම් බලන්නකො මෙහෙම යනකොට අපිට හම්බෙන්නේ මෙන්න මෙයා විතරයි. බලන්න අපි යන දිශාවටමයි යා ධාරාව හදන්නේ. එහෙනම් එයා ධන විදියට ගන්න පුළුවන්. අන්න 1.5 වෝල්ට්. බලන්නකො විභව බැස්මන් මෙතනින් යනකොට විභව බැස්මක් හම්බ වෙනවා මේ මෙතන v සමාන ir දැම්මොත් I කියන්නේ I1 ගුණ කිරීම R. එහෙනම් I1R කියලා විභව බැස්මක් තියෙනවා. ඔහොම යනකොට මෙතන විභව බැස්මක් අහු වෙනවා. බලන්න එතෙන්ට v සමාන ir දැම්මොත් I ගුණ කිරීම 2ir. එහෙනම් එතන එනවා 2ir කියලා. ඔන්න ඔය වගේ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්. ඔච්චරයිනේ අපිට හමු වෙන්නේ මේකෙදි. එතකොට අන්න යමම පළවෙනි සමීකරණය කියලා ගන්න. ඊට පස්සේ මම මෙන්න මෙතනින් පටන් අරන් C A B D C ඔන්න ඔය පුඩුවට කර්චොෆ්ගේ දෙවෙනි නියමය දාන්න. C A B D C ඔයි පැත්තට දාන්න කර්චොෆ්ගේ දෙවන නියමය. හරිද? එතකොට බලන්න මේ වටේටම යනකොට අපිට හමු වෙන්නේ මෙන්න මේ විද්‍යුත් ගාමක බලය විතරයි. එයා අපි යන පැත්තටමයි ධාරාව හදන්නේ. එහෙනම් එයාත් ධන විදියට තමයි ගන්නෙ. බලමු දැන් යනකොට විභව බැස්මන් අහු වෙනවා. මෙන්න මේ ඇගේ විභව බැස්ම මුලින්ම අහු වෙනවා.
V සමානයි IR දැම්මම එතන එනවා 2යි IR. ඊට පස්සේ මෙහෙම එනවා. මෙහෙම ඇවිල්ලා මෙතන විභව බැස්මක් අහු වෙනවා. අන්න ඒක අපි ගමු I ඍණ I1 ගුණ කිරීම R. ඒක තවදුරටත් විසඳන්න වෙනවා. 2යි IR මෙතන වරහන් ඉවත් කරාම R I ගෙන් ගුණ වුණාම IR. මෙතන ධන ඍණින් ගුණ වුණාම ඍණ. මෙතන එනවා I1 R. පුතේ මේ දෙන්න එකතු කරන්න පුළුවන් නේ. එහෙනම් 1.5 සමානයි. මෙතන එනවා 3යි IR ඍණ I1 R. ඒ අපේ දෙවනි සම්බන්ධය. පුතේ මෙන්න මේ පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණේ එකතු කරොත් මොකද වෙන්නේ? මෙන්න මේ ධන IR I1 R ටයි මෙතන ඍණ I1 R එකතු වෙනකොට නැත්නම් සුළු වෙනකොට ඉවත් වෙලා යනවා. එහෙනම් අන්න 1 ධන 2. ගත්තොත් 1.5ට 1.5 එකතු වෙනවා 3 වෝල්ට් කියලා එනවා. ඉතින් මේයි එකතු වෙද්දී ඉවත් වෙලා යනවා. මේ දෙන්න එකතු වෙනවා. හරිද? මේ ධන I1 R ඍණ I1 R එකතු වෙද්දී ඉවත් වෙලා යනවා සුළු වෙද්දී මේ දෙන්න එකතු වෙනවා 2යි IR ට 3යි IR එකතු වුණාම 5යි IR. අන්න දෙපැත්තම 5න් බෙදුවාම අපිට එනවා IR ගුණිතය 0.6යි කියලා. 0.6යි කියලා ලැබෙනවා. හරිද? එතකොට පුතේ මෙන්න මෙතෙන්ට V සමානයි IR දැම්මොත් මෙතෙන්ට 2IR ට V සමානයි IR දැම්මොත් එතන ගලා යන ධාරාව I මෙයයි 2IR නේ. ඒතර විභවාන්තරය එන්නේ 2IR කියලා. ඒ දෙක ගුණ කිරීම බලන්න IR ගුණිතය ලැබෙනවා 0.6. එහෙනම් එනවා 1.2 වෝල්ට් කියලා. ඔන්න ඕක තමයි උත්තරය. පිළිතුර තියෙනවා තුන්වෙනි වරණේ. 47 වෙනි ප්‍රශ්නේ බලමු. 47 වෙනි ප්‍රශ්නේ කියනවා 2IR ප්‍රතිරෝධයේ සහ C සහ DR අතර R ප්‍රතිරෝධයේ උත්සර්ජන ක්ෂමතා අතර අනුපාතය කුමක්ද කියලා. එතකොට මේකේ දෙන්න ඕන 2IR ගේ උත්සර්ජන ක්ෂමතාව ඉර උඩට එන්න ඕනේ. අර R කියන කෙනාගේ උත්සර්ජන ක්ෂමතාව ඉර යටට එන්න ඕනේ. 47 වෙනි ප්‍රශ්නේ පුතේ අපිට හොයන්න තියෙන්නේ මෙන්න මේක. 2IR ගේ සමතා උත්සර්ජනය බෙදීම මෙන්න මේ R කියන කෙනා CD අතර ඉන්න කෙනා මෙයාගේ සමතා උත්සර්ජනය. සමතා උත්සර්ජනය හොයන්න පුළුවන් සමීකරණ සමතාවය හොයන්න පුළුවන් P සමානයි VI පුළුවන්. P සමානයි I වර්ග R පුළුවන්. P සමානයි V වර්ග බෙදීම R පුළුවන්. මම ගන්න අරක අවසානික P සමානයි V වර්ග බෙදීම R. එතකොට දැන් මෙයයිගේ අග්‍රාතර විභවාන්තරය අපි දන්නවා. හරිද? ඔන්න මම පළවෙනි 2R ට එන්නම්. එයයිගේ අග්‍රාතර විභවාන්තරය කීයේ? 1.2 වෝල්ට් නේ. එහෙනම් V වර්ග කියන්නේ 1.2 වෝල්ට් ගුණ කිරීම 1.2. එයයිගේ ප්‍රතිරෝධය කොච්චරයි? 2R නේ. මෙන්න මේ ඉරි කෑල්ලෙන් කියන්නේ බෙදීම. මම මෙහෙම ලියනවා. එතකොට පුතේ මෙන්න මේ 1.2යිනි මෙතන අග්‍රාතර විභවාන්තරය. එහෙනම් මෙතන අග්‍රාතර විභවාන්තරයත් කොච්චරද? 1.2 වෝල්ට්ම වෙන්න ඕනේ. පැහැදිලි? මෙතන අග්‍රාතර විභවාන්තරයත් 1.2 නම් මෙතන අග්‍රාතර විභවාන්තරයත් 1.2ක් වෙනවා. මෙතන අග්‍රාතර විභවාන්තරයත් 1.2ක් වෙනවා. පුතේ එතකොට මෙන්න මෙයයිගේ මෙන්න මේ ධනාග්‍රයට ඉඳලා ඍණාග්‍රයට තමයි 1.5ක් තියෙන්නේ. කෝෂේ. මෙයයිගේ අග්‍රාතර විභවාන්තරය තියෙන මේ පැත්තේ වැඩි මේ පැත්තේ අඩුයි. එන එතන තියෙන්න ඕනේ 0.3. හරිද? 0.3ක් තියෙන්න ඕනේ. එතකොට මෙයයි ධන විදියට ගත්තොත් මෙයයි ඍණ විදියට ගන්නවා. මොකද මෙයයිගේ අග්‍රාතර විභවාන්තරය තියෙන මේ පැත්තට මෙයයිගේ අග්‍රාතර විභවාන්තරය තියෙන මේ පැත්තට. එතකොට මේ දෙන්න සුළු කරාම 1.2 වෝල්ට් හැදෙනවා. එහෙනම් මෙයගේ අග්‍රාතර විභවාන්තරය කොච්චරද?
0.3 වෝල්ට් එනවා. එහෙනම් අන්න මෙතන ආදේශ කරන්න පුළුවන් 0.3 ගුණ කිරීම 0.3 ඒ අයගේ ප්‍රතිරෝධය R. පුතේ බෙදීමේ ලකුණ තියාගෙන සුළු කරන්න බෑ ගුණ කිරීම කරගන්න ඕන. මේකේ පරස්පරය ගන්නවා 1.2 ගුණ කිරීම 1.2 බෙදීම 2R ගුණ කිරීම මෙයාගේ පරස්පරය ගත්තම R යට 0.3 ගුණ කිරීම 0.3 මේ R ට මේ R කැපිලා ගියා. හරිද? මෙතන එනෝ 0.3ට 0.3 ගොඩවල් 1යි මෙතන 0.3 ගොඩවල් 4යි. 0.3ට 0.3 ගොඩවල් 1යි 1.2ට 4යි. ඒතර 4 වරක් 4 16යි 16 දෙකෙන් බෙදුනම 8යි. උත්තරේ 8යි කියලා එන්නේ. එහෙම නැත්නම් 8 යට 1යි. එහෙම නැත්නම් 8ට 1යි කියලා උත්තරේ ගන්න පුළුවන්. ඒතර 8යි කියලා තියෙන්නත් පුළුවන්. නැත්නම් 8 යට 1යි කියලා තියෙන්නත් පුළුවන්. නැත්නම් 8 අණු 1යි කියලා තියෙන්නත් පුළුවන්. පිළිතුර තියෙනවා පුතේ 5 වෙනි වරණේ. එහෙනම් ඔන්න ඔය විදියට තමයි ඔය 46 සහ 47 ප්‍රශ්න දෙක විසඳන්නේ.